මොන ක්‍රිප්ටෝ කොයින් එකටද ඔයා දැන් ඉන්වෙස්ට් කරන්න ඕනේ අම්බානක සල්ලියක් හොයාගන්න. ෆස්ට් ඔෆ් ඕල් මම ඕගොල්ලෝගේ ගොඩාක් සල්ලි සේව් කරන්න යන්නේ. මේන් මේක තමයි ක්‍රිප්ටෝ කරන්සි දැන් ඕන කොයින් එකක් එක පාටම ලක්ෂපතියෙක් මිලියනපතියෙක් වෙන්නේ නැහැ. very small percentage එකකින් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ majority මම කියන්නේ around 96% of people අපි ගත්තොත් ක්‍රිප්ටෝ කියන එක දැන් පාවිච්චි කරන්න ඕනේ නිකන් wallet එකක් හැටියට විතරයි. සමහර ඔය meme coins ඒවා මේවා ඉන්න ඉඩ තියෙනවා which is very rare. ඒ කියන්නේ ඒකේ ඔයා මිලියනයක් හොයන එක. ඒ කියන්නේ ඩොලර් 20ක් දාලා මිලියනයක් හොයන එක very rare. zero නෙමෙයි very rare. හැබැයි majority of people අපි use කරන්න ඕනේ cryptocurrency wallet එකක් හැටියට. ඔයාලට ලක්ෂපතියෙක් වෙනකොට ඔයාලට daily income එකක් හොයන්න පුළුවන්ද cryptocurrency වලින්? බෑ. crypto ඒ කියන්නේ day trading කරොත් පුළුවන්. හැබැයි very risky. අනික ඔයා දැන් හිතන්න එපා ඔයා bitcoin ගත්තා. ඒ මෙච්චර මේ කියන්නේ ඩොලර් 1000ක් දාලා bitcoin ගත්තා. ඊළඟ මාස දෙකේ වෙනකොට ඒක මේ 5000 10000 වෙලා තියෙනවා කියලා. ඒක guaranteed නෑ. ඒක වෙන්නෙත් නෑ එහෙම. දැන් bitcoin කියන එකත් all time high වෙලා තියෙන්නේ. ඒක එහෙම අම්බානක වෙන්නේ නෑ. දැන් ඕක ඔච්චර return of investment එකක් කරන්න පුළුවන් අම්බානක bitcoin ගන්න කට්ටියට. දැන් ඔයා අපි කියමු ඔයා ඩොලර් 50000ක bitcoin ගත්තා කියලා. එතකොට probably 3000ක් 4000ක් අප් වෙනවා. හැබැයි majority of people අපි එහෙම ගන්න. cryptocurrency දැන් ගන්න එපා නිකන් මේ. කියන්නේ ගන්න. හැබැයි හිතාගෙන ඉන්න එපා ඩොලර් 1000ක් ඊළඟ මාසේ හොයාගන්න පුළුවන්. ඩොලර් 3000ක් හොයාගන්න පුළුවන්. මේ ඩොලර් 500ක් දාලා හිතන්න එපා එහෙම කරන්න පුළුවන් කියලා. because දැන් කාලේ ඔක්කොම regulations ඒවා මේවත් එක්ක cryptocurrency කියන්නේ it's just a wallet. ඔයාලට එක wallet එකකින් දැන් එකකට ඒක නිකන් අපේ currency වගේ. ඒ කියන්නේ dollars, euro, rupees ඒ වගේ වෙන කරන්සි එකක් විතරයි. ඉතින් එහෙම හිතාගෙන සල්ලි නැති කරගන්න එපා. ඔය ගොඩක් කට්ටිය කියනවා ඇති ක්‍රිප්ටෝ කරන්සි දාන්න, බිට්කොයින් වලට දාන්න, ඉතීරියම් වලට දාන්න. මේ අපිට මේක ටක් ගාලා දැන් මේ all time low ඉන්නේ. මේ ඒක ටක් ගාලා double triple වෙයි. very rare. veryම rare. ඒවට නම් අහුවෙන්න එපා. අයියෝ වගේ සල්ලි අපරාධය. හැබැයි ඒක ගානක් නෑ. ඔයා wallet එකක් හැටියට පාවිච්චි කරන්න. ඒ කියන්නේ හිතා ගන්න එපා ඒක business එකක්. හැමදාම සල්ලි එනවා ඒකෙන්. again මේක day trading නම් වෙනම කතාවක්. ඒ day trading කියන්නේ ඔයාට ඒ currency එක fully අයිති නෑ. ඔයා ඒ වෙලාවට transact කරනවා විතරයි. අනික ඒකත් very high risk. මේ මම කියන්නේ ඕගොල්ලෝ random කට්ටිය වෙන්නේ කොහේ average කට්ටිය අපි දැන් කොහෙද invest කරන්න ඕනේ? cryptocurrency හොඳයි. එහෙනම් අපි දාමු. ඒ වගේ කට්ටියට මම කියන්නේ මේක it's just a wallet ලොකු increment වෙන්නේ නැහැ. ඩොලර් 5ක් 6ක් විතර වෙයි. ඕගොල්ලෝ මන් දන්නා ඕගොල්ලෝ ගොඩාක් දාන්නෙත් නැහැ. ඉතින් ගොඩාක් දාන්නත් එපා. because මේක මොනවා වෙයිද දන්නේ නැහැ. because it's all digital currency by the end of the day. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ වගේ කට්ටියගේ වීඩියෝස් බලන්න නම් එපා. හොඳේ? එහෙනම් ජය වේවා.